Hello boys and girls. ඔන්න ඉතින් no one I gaming channel එකෙන් ගේන තවත් Minecraft එකේ gameplay එකක්. අද ඉතින් අපි කරන්න යන්නේ මගේ ගෙදර හදන එක. හරිද? ඉතින් මම ඔයගන්ට මැසේජ් එකක් දාලා තිබ්බා අද සුපිරි පට්ට ආතල් වීඩියෝ එකක් කියලා. ඉතින් ආතල් වීඩියෝ එකක් තමයි ඉතින් අද තියෙන්නේ. හරිද? ඉතින් අපි shape එක යන්කෝ බලන්න. දැන් අපි අර කඳ මුදුනේ තමයි අද අපි ගෙදර හදන්නේ. හරිද ඉතින් සුපිරියක් නේද කලින් එකට නගින්න විදිය තමයි ප්‍රශ්නේ. ඊට කලින් අපි යම් මෙතන අතපය කඩවටක් කඩාගෙන යන්. ඔය පාරවල් අදාල් නෑ ඉතින් මදුරුත් කරනවා අයියෝ. ෂේප් එක යන්කෝ බනිස නෙමෙයි මේ මොකද දොර. මේ මදුරු කන ගණන් ගන්න එපා ඉතින් ඈ ඕවා. ඕගොල්ලෝ නේ මදුරු කන්නේ මහ වෙනම කතාවක්. හරි අපි ඕ ටික තියෙනවා හරි දැන් අපිට ඕනා අයියෝ දැන් අපිට ඩර්ට් ඕනනේ මල් ළඟ ඩර්ට් නන් නැත කමන්නේ අපි මෙතන x එකක් අරන් යන්නට ඕන x එකක් ගත්තා ෂවලක් ගත්තා ඒ ටික හොඳටම ඇති අපි බෙඩ් එක අරන් යමු ෂේප් එකේ බෙඩ් එක ගලව ගත්තා බෙඩ් එක අරන් අපි යමු හරි දැන් අපි යන අයිඩියා නැහැ එහෙනම් අපි ෂේප් එකේ යන්කෝ බලන්න ඉතින් සුපිරියක් මං ඉතින් අපි මං උඩට ගිහින් ඉක්මනටම හම්බෙන්න හරිද හරි ඉතින් ඔන්න මං ෂේප් එකේ මේ ටික ඔක්කොම ෂේප් කරලා රෑත් 3 ඊට පස්සේ නිදාගෙන ඇට සැකිලි ටික උත් ගහලා ගස් ටික ඔක්කොම කපලා දැන් ඉතින් ගාන්ට ගත්තා දැන් මල් ළඟ තියෙන දේවල් දැක්කනේ ඩර්ට් ස්ටැක් එකකටත් වැඩි තියෙන භාගයක් විතර සාය මං අර හිටින් ස්ප්‍රූස් ලොක් ටික කපලා මේ ඕක් ලොක් තිබ්බ මෙතනින් ගස් වලින් ස්ටැක් එකකුවේ තව පහකුත් තියෙනවා. හරි ඉතින් අපේ ගමත් අර පැත්තේ ලස්සනට පේනවා. හරි දැන් ෂේප් එකේ ආ මෙතන බල්ලෙක් ඉන්නා මේ ආව මල්ලා බෝන් තියෙනවා මෙයා යාළු කරගන්න පුළුවන් වෙයිද දැන් නැහැ. බල්ලමු ෂේප් එකේ ඔඩි එකපාරින් හරි එකපාරින් කෙලින්ම එකපාරින් ගෙම ගැහුවේ කොහමද නේ ඉතින් එකපාරින් සිට ස්ටෑන්ඩ් කොහමද නේ බල්ලා හරි දැන් ඒක දාලා නැහැ. හරි දැන් ඉතින් අපි ගියේ හදන වැඩේ පටන් ගමු. ඉතින් බලමු අපි කොහොමද පටන් ගන්නෙ කියලා අපි මෙතනින් බ්ලොක් එකක් දාමු 1 2 3 4යි 4 ගානේ තියමු මදුරුව කෑවා 5ක් වෙන්න ඌ ගැහුවේ නෑ. හරි ෂේප් එක අපි මෙතනින් ආය එකක් තියමු. හරි එක ස්ටැක් එකකින් බල්ලෝ පාතර යන්න ඔයාම ස්ටෑන්ඩ් වෙන්න හරියටම හරි. ස්ටේබල් නෙමෙයි ස්ටෑන්ඩ් ෆෑන් එකක් වගේ මම කියත් මේකේ 1 2 3 4 5ක් තිබ්බ 5ක් වැඩි. හින්දා ඕක අරන් මෙහෙම උඩ පැන්නාට ගන්න බෑ කියලා දන්නවා. මේ මං හින මෝඩයිනේ ඉතින්. හරි ඉතින් මම ඊටු ටිකත් හදාගෙන ආයෙ එන්නම් ඉතින්. හරි ඉතින් ඔන්න දැන් මම ෂේප් එකේ මේක හැදුවා. භාගයක් හදනකොට මම ඒක රෙකෝඩ් කරා. ඒක රෙකෝඩ් වෙලා නැහැ ඉතින්. දන්නේ නැද්ද ඉතින් පොඩ්ඩ ඉතින් ඔය ඉතින් හැදුවා ඉතින් මන් දැන් ඔයාලට පිටවසරලා පෙන්නන්න ඒක හරියට බොක්ස් ජොක් එකක් වගේ ඉතින් ගණන් ගන්න එපා ඉතින් ඈ 1 2 3යි ඔය මොකෙද්ද මේ ගහන්නේ ටෝචර් හොල් කරන්න කෑවනේ ඉතින් ගමම මං තවත් බව්වෝ යාළුවෙක් මෙයා කරගත්තා ඉතින් මං එයාවත් පෙන්නන්නම් මේ ඉන්නේ මෙයා තාම චූටි පැටියෙක් මම බෝන් වලට ඔක්කොටම වැඩේ දුන්නා ඉතින් අර එක බෝන් එකක් ගත්ත නිසා තමයි මෙයා ආවේ මෙහෙම හරි ඉතින් ඔන්න ඉතින් අපේ බොක්ස් ගෙදර මං කලින් අනුවර්තනාමේ ඉතින් මම මේකට නම දාන්නෙත් එහෙම. ඉතින් මෙන්න මෙතන මේ වගේ පොඩි එකක් තියෙනවා. මෙන්න මෙයාගේ තවත් පොඩියක් තියෙනවා. ඒක මොකක්ද කියලා මම දන්නෙත් නැහැ. ඉතින් අයිඩියා ගන්න නැතුව මම හිතුවේ ඉතින් ඔන්න ඉතින් අද ගෙදරත් හැදුවා. ඉතින් අපි ෂේප් එක යම්බාන පිටුවස්සර. ඉතින් මේක ආතල් වීඩියෝක් කියලා කියවනේ. ඔන්න ඉතින් ආතල්යක් දැන් ගන්න තමයි හදන්නේ. කියලා කිව්වට මේක මට විතරයි හොයද ආතල්යක් එන්නේ. නුගාන්න ආතල්යක් නැති වෙයි. හරිද? ඉතින් මම පොඩි වීඩියෝ එඩිට් එකක් දෙන්න හදන්නේ. මට පුළුවන් වෙයිද දන්නේ නැහැ. හරිද? ඉතින් පළවෙනි පාර ෆස්ට් ටයිම් මෙතන රොටන් ෆ්‍රෙෂ් ජොක් එකකින් වා කියලා කියමු. අපි ෂේප් එකේ යන් ඔන්න ඔහම නගින්න මැඩද? හරි ඔන්න වගේ ලස්සන තැනකට ගත්තා මං හිතේ විලේජ් එක අර හිට පෙනේ කියලා. පොඩ්ඩ වැරදුනා මේ බල්ලත් එනවා පිටිපස්සේ මොන කරනවද මන්දා. හරි ඉතින් ඔන්න අපේ ගෙදරත් හැදුවා. ඉතින් මේව තමයි අපේ ගෙදර ඉන්නේ ග්ලාස් උත් නැහැ දොරවලුත් නැහැ. මේව තමයි ඉතින් ගණන් ගන්න එපා ඉතින් ඈ. ඉතින් අපේ මේකත් මොකද්ද මේ බෙඩ් එක අපේ ඇඳ වැටෙන ගමන් නින්ද යන ආපිකෝ මෙට්‍රස් ඉතින් මම එදා
එදානේ මේ කලින් රෑ ඉතින් මේක දාලා බැලුවා. එතකොට කිසිම වැටෙන ගමන් නිින්ද ගියේ නැහැ ඉතින්. ස්පයිඩර්මෑන් කෑවිල්ලා ඇඳි නෑ ඒව අදාළ නෑ. අපි ෂේප් එකේ උඩ නගින් යන්න හරකෝ මොකෝ වෙන්නේ? අරේ මරුන්නේ මරණක් කනවා කොටන අරේ මගේ සුනක ඩොග් මැරලා දැම්මා ගැම්මක් තමයි සුනක ඩොග් යෝ ආරිතින් අපි මේ බල්ලටත් දාන්න නමක් දාන්න මේ මදුරු ආච්චිට හෝල් කරන්න කන ඉවරයක් නැහැ. දැන් ඉතින් ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න එපා මේක දැන් මේ ක්‍රියේටිව් වදලා කියලා දාන්න එපා. ඉතින් රෙකෝඩ් දුන්නේ නැහැ කියලා මම මොනා කරනද ඒක රෙකෝඩ් එකත් එක්ක ගිහින් බලා ගන්න රෙකෝඩ් එක හදපු ආච්චිගේ එක්ක හරිද? ඉතින් මේක බෙඩ් එක කියලා හිතාගන්න එපා. හරිද? මේක බෙඩ් එක නෙමෙයි. බෙඩ් රූම් එක බෙඩ් එක නේ පොඩ වැරදුනා. ඉතින් මෙන්න මේක තමයි බෙඩ් රූම් එක. කොහමද නේද ඉතින් දැන් තමයි මට ඒ අදහසත් ආවේ. දැන් අපි යන් ආව village එකට back to village my friends. මේ පෙන්න මැලේද? අරේ මරුණා ගැම්මක් නේද? අයියෝ මම මලානේ. ඔන්න වගේ තමයි ඉතින්. ඊ ස්පෝන් වෙන්නේ නෑනේ. ඒ බදැක් ලේ අරේ දැන් මේ මං අහස දින්නේ අනේ මේ මොකක්ද උනේ what that man මං අත රීස්පෝන් පොයින්ට් එක ගැහුවානේ අයියෝ මං අපි මේ පටන් ගත්තේ දැන් තමයි ආයෙ කඩම් වෙලා තියෙන්නේ අයියෝ මට මේ කෝඩිනේට් ගන්නත් බැරි වුණා ෆ්‍රෙන්ඩ්ස් මොකද්ද මේ උනේ අයියෝ සංසාරේ කනවා අයියෝ කනවා අයියෝ දැන් මොකද කරන්නේ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔන්න ඉතින් අපේ ලස්සන සුන්දර ගම්මානේ කෑවා තම්බලා එක දිගටම කෑවා තම්බගෙන මයින්ක්‍රාෆ්ට් එකයි ක්‍රාෆ්ට්මෑන් එකයි දෙකම එකයි තම්බලා කාලේ ඒ ටික උන්ටම කවන්න ඕන ඉතින් අයියෝ මගේ ගෙදර පදිංචි වෙන්නත් බැරි වුණා ඔය අයියෝ මේ බැටලෝ තමයි ඔක්කොම කරන්න ඕන කරේ ඊටවන් තොට හොඳට කරනවා පස්සේ එන්නම්කෝ ඉතින් මං පැය ගාණක් ඇවිදලා මට හොයාගන්න බැන්නා ඉතින් මම තීරණය කරා මෙන්න මේ කුරුළු ජීවිතෙන් පාඉන්න කුරුළු ජීවිතෙන් නෙමෙයි කුරුළු ජීවිතෙන් දෙතනෙත්තල්ල හાર્ට් එකයි ඉතුරු එහෙනම් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු ආතල්ල වැඩි වෙලා දිවිනා ගත්ත අප ඉතින් මොනා කරන්නද බයික්මන්ටම ආයෙත් මුලින් එපිසෝඩ් එක පටන් ගන්නවා ඉතින් අනිවාර්යයෙන්ම ගේ ඉන්න ඕන නයිට් නමත් ඇල්ලුණා No Night Gaming channel එක subscribe කරලා ළඟ තියෙන bell icon එක ඕල් දීලා අපිත් එක දිගටම රැඳලා ඉන්න. ආයෙ මලා අරුගේ ආච්චිට හාල් ගන්න. එහෙනම් bye bye. Bye. Tata. See you. Bye.